Hi, welcome back to my YouTube channel. ඔන්න අද මං අරන් ආවේ කොණ්ඩේ දික් වෙන්නේ මොනවා කරත් දික් වෙන්නේ කියන අයට හරියන hair oil එකක්. මේක මම ගෙදරමයි හදාගන්නේ. මොකද මම මේ වෙද්දී කඩේ තියෙන ගොඩාක් hair oil පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මට ලොකු රිසල්ට් එකක් හම්බුන්නේ නැහැ. සමහර oil තිබුණා රිසල්ට් එකක් හම්බුනේ නැහැම කියන්න බෑ. යම් තාක් රිසල්ට් එකක් තිබුණා කොණ්ඩේ යන එක නැවතිච්ච ඒවා එහෙම තිබුණා. හැබැයි මම මේක දැන් මේ 4 වෙනි පාර try කරන්නේ. ඒ කියන්නේ මම සාමාන්‍ය මාසයකට වගේ හදා ගන්නවා hair oil එක. ඇත්තටම මේක ගොඩාක් හොඳ රිසල්ට් එකක් තියෙන hair oil එකක්. ඒකයි මම ඔයාලටත් මේක අරන් එන්න ඕනේ කියලා හිතුවේ. ඇත්තටම මගේ කොණ්ඩේ දික් වෙනවා ගොඩක් හොරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් ගොඩක් අයගේ කොණ්ඩ තියෙනවනේ අපි පොඩි ට්‍රීට්මන්ට් එකක් කරලා දික් වෙන කොණ්ඩ. හැබැයි මගේ කොණ්ඩේ එහෙම කොණ්ඩයක් නෙමෙයි. ඇත්තටම මගේ කොණ්ඩේ දික් වෙනවා ගොඩාක් අඩුයි. එතකොට මම මහන්සියෙන්ම තමයි මොකද මගේ කොණ්ඩේ ඉස්කෝලේ යද්දී පිට මැදට වගේ තිබුණා. ඊට පස්සේ ඇත්තටම කොණ්ඩේ තිවිච්ච නැති හින්දාම තමයි මම කොණ්ඩේ මගේ උරහිස ගාවට කැපුවා. හරිද ඊට පස්සේ මට හිතුණා ආයි වවන්න ඕනි කියලා. ඔන්න වැව්වා. ටිකක් ආයි පිට මැද හරියට වගේ වෙනකන් වැව්වා. ඊට පස්සේ කොණ්ඩේ ස්ට්‍රේට් කරා, කර්ල් කරා, ඔය වගේ දේවලුත් ඉතින් කොණ්ඩේට කරා. හරිද ඊට පස්සේ ඔහොම ඉඳලා මට පස්සේ හිතුණා නැහැ මම කොණ්ඩේ වවන්න ඕනි කියලා. දැන් මං කොණ්ඩේ වවන්න ඕනි කියලා හිතලා මාස 7ක් 8ක් වගේ වෙනවා. හරිද එතකොට මේ කාලය තුල මම විවිධාකාර දේවල් try කරා. රයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක, එතකොට පේරකොළ ටොනික් එක, ඔය වගේ ගොඩාක් දේවල් මම try කරා. මම ඒවත් ඉස්සරහට ඔයාලට වීඩියෝ අරන් එන්නම්. මම ඔයාලට මේ ෆොටෝ එකේ දාලා තියෙන විදිහට තමයි මගේ කොණ්ඩේ කලින් තිබුණේ. දැන් තියෙන කොණ්ඩේ තමයි මෙහා පැත්තේ මම දාලා තියෙන්නේ. එතකොට ඒ ගානට වවා ගන්න මම මොනවද කරේ කියලා මම ඔයාලට ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මගේ මේ ඔයිල් එක හදන්න ඇත්තටම මේක ගොඩාක් වැඩ කරන ඔයිල් එකක්. අනිවාර්යයෙන්ම මේකෙන් රිසල්ට්ස් තියෙනවා. ඔයාලත් try කරලා බලන්න. අනිවාර්යයෙන්ම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් මේකෙන් ඔයාලට රිසල්ට් එකක් තියෙනවා කියලා. ඉතින් මට මේකට අවශ්‍ය වෙනවා පොල් තෙල්. ඔයාලට කැමති පොල් තෙල් එකක් ගන්න, සුදු පොල් තෙල් හරි කැමති එකක් ගන්න පොල් තෙල්. ඊට අමතරව ඔයගොල්ලන්ට කැමති නම් මේකට ආමන්ඩ් ඔයිල්, ආගන් ඔයිල් මේ කැමති දෙයක් දාන්න පුළුවන්. මම අද ගන්නේ පොල් තෙල්. මොකද මම මෙච්චර කාලයක් පොල් තෙල් දාලා තමයි මගේ මේ ඔයිල් එක හැදුවේ. ඊට පස්සේ මම මේකට දානවා උළුහල් දානවා. ඊට පස්සේ කරාපු නැටි, වදමල්. මට පොකුරු වදමල් ඇත්තටම හොයාගන්න ඕනේ නැහැ. මේ hair oil එක හදපු කාලේ තුලම මම දැම්මේ වදමල් තමයි. පොකුරු වදමල් එක නෙමෙයි, නිකන් වදමල් එක. ඊට පස්සේ මේ දවස්වල හැමෝම කතා කරන රෝස්මේරි එකත් මම මේකට දානවා. මම එකපාර බෝතල් 4ක් ගෙනාවා. මොකද හේතුව මට හොයාගන්න තිබුණේ නැහැ. මට ෆ්‍රෙෂ් රෝස්මේරි කොහොමත් හොයාගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ කීල්ස් එකෙන් මම කීප සැරයක්ම ගිහින් තමයි මේ රෝස්මේරි එක අරගත්තේ. ඊට පස්සේ මම මේකට එකතු කරනවා එඬරු තෙල්. මේ ටික තමයි මම එකතු කරන්නේ. මම සමහර දවස්වලට ඔයිල් වලට මේ ඔයිල් එකට දානවා කෝමාරිකාත්. හැබැයි මේ දවස් ටිකේ මම දාන්නේ නැහැ. මොකද ටිකක් කෝමාරිකා කියන්නේ ගොඩක් සීතල දෙයක්. එතකොට මේ දවස් ටිකේ ටිකක් වැස්සත් එක්ක හින්දා මේ ඔයිල් එක අපි ඔලුවට දැම්මට පස්සේ අපිට සෙමෙහෙම එන්න පුළුවන්. ඒක හින්දා මම මේ පාර කෝමාරිකා දාන්නේ නැහැ. මම ඔයාලට ආයි කෝමාරිකා දාලත් වීඩියෝ එකක් අරන් එන්නම් මම ඊළඟ පාර හදද්දි. එහෙනම් අපි බලමු කොහොමද කියලා මේ hair oil එක හදන්නේ. අපි පිරිසුදු භාජනයක් මේකට ලිපේ තියා ගන්න ඕන. ඊට පස්සේ අපි හදන hair oil එකේ ප්‍රමාණය අනුව අපි මේකට තෙල් එකතු කරගන්න ඕන. සාමාන්‍යයෙන් ගොඩාක් තෙල් දාලා මාස 2-3කට හදන්න එපා. එතකොට තෙල් එක සවුත් වෙන්න බලනවා. මොකද දැන් ඔයාලා මේ වදමල් දාද්දී මේ වදමල් වල තෙත පොඩ්ඩක්වත් නැති වෙන්න ඕනේ මේක දාද්දී. හොඳට වේලගත්ත වදමල් තමයි දාන්න ඕන.
මම පොල් තෙල් මෙච්චරයි දාන්නේ. මොකද මම එඬරු තෙලුත් දාන හින්දා. දැන් මම එඬරු තෙල් එකතු කරගන්නවා. එඬරු තෙල් නම් ගොඩාක් එකතු කරගන්න ඕනේ නැහැ. මම මේ දාපු දේවල්ම දාලා හදනවා නම් හොඳයි කියලා තමයි මම ඔයාලට කියන්නේ. මොකද මට හොඳ රිසල්ට් එකක් ලැබුණේ මේ දේවල් කළා. මම ඊට අමතරව ටිකක් වැඩිපුර මේ රෝස්මේරි හෙයාර් ටොනික් එකක් දැම්මා. මම ඒක ගැනත් වීඩියෝ එකක් ඔයාලට අරන් එන්නම් මම කොහොමද ඒක හැදුවේ කියලා. දැන් අපි බදමල් ටිකයි උළුහාලුයි කරාබ් නැටි දාගමු. මේක සාමාන්‍ය ගින්දරේ රත් වෙන දෙන්න. ඔයාලට ඩබල් බොයිල් කරලත් ගන්න පුළුවන් මේක. මම නම් ඩබල් බොයිල් කරලා නෙමෙයි මම නිකම්මයි හදන්නේ. මම මේ විදිහටම තමයි ඉතින් හැදුවේ. ඒකින්ද මට මේක හොඳ හින්දා මට මේකෙන් හොඳ රිසල්ට් එකක් ආපු හින්දා මම මේ විදිහටම තමයි මේ මගේ ඔයිල් එක හදන්නේ. ඒකින්ද මම ඩබල් බොයිල් කරන්නේ නැහැ. මේ විදිහටම තමයි හදන්නේ. ඔන්න ඉතින් අපේ ඊළඟ දේ තමයි රෝස්මේරි. මම දැන් මේකට රෝස්මේරිත් එකතු කරගන්න. දැන් මේක මද ගින්දරේ විනාඩි 15ක් 20ක් විතර හොඳට මේ ටික කවලම් වෙන්න දෙන්න. ඒ කියන්නේ අපේ මේ තියෙන අපි මේ එකතු කරගත්ත දේවල් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල ගුණය මේ ඔයිල් එකට එකතු වෙන්න ඕන. වැඩි ගින්දරක් දාන්න එපා. එතකොට මේක මේ අර අපිට මේකේ ගුණය ගන්න බෑ. මොකද නිකන් ගොඩාක් ගින්දර දැම්මට පස්සේ මේකේ තියෙන ගුණය සම්පූර්ණයෙන්ම නැතු වෙනවා. ඒක නිසා මේක අඩු ගින්දරේම තියලා මේ විදිහට මේකේ ගුණය මේ තෙල් එකට උරා ගන්න දෙන්න. මට තව දෙයක් කියන්න තියෙනවා. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොණ්ඩේ දික් වෙන්නේ නැති එක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මං කියවනේ කලිනුත් මගේ කොණ්ඩේ ඉක්මනින් දික් වෙන කොණ්ඩයක් නෙමෙයි. එතකොට අපිට ඇත්තටම සාමාන්‍යයෙන් කොණ්ඩේ දිග කෙනෙක්ට කරන ට්‍රීට්මන්ට් ගොඩක් වෙලාවට හරියන්නේ නැහැ. එතකොට ඒක හින්දා අපි ගොඩක් ඉවසීමෙන් යුතුව තමයි මේ ස්වභාවික සත්කාර විශේෂයෙන්ම කරන්න ඕනේ. මම කියන්නේ මේ ස්වභාවික සත්කාර කරන එක ඇත්තටම කොණ්ඩේට ගොඩාක් හොඳයි. මොකද අහිතකර නැහැනේ. අපි දන්නවනේ මේක අපේ කොණ්ඩේට අහිතකර නැහැ කියලා. ඒකින්ද මම ඔයාලට උනත් කියන්නේ අපි අපේ කොණ්ඩේ වවා ගන්න අනිවාර්යෙන් ස්වභාවික සත්කාරම තමයි කරන්න ඕන. ඊට අමතරව විටමින් වගේක් ගන්නවා. මම ඒ ගැනත් ඔයාලට ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔක්කොම මම දැන් ටිකක් හිතුවා හෙයා එකට බියුටි අපේ කියන්නේ ස්කින් එකට ඒ වගේ දේවල් ගැන ඔයාලට වීඩියෝස් අරගෙන එන්න. ඉතින් පුළුවන් විදිහට සතියට අඩුම ගානේ වීඩියෝ දෙකක්වත් මම ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ වදමල් වල පාට වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මේ රොස්මෙරි දාලා තියෙන හින්දා මාරම සුවඳක් තියෙන්නේ. තව දෙයක් කියන්න අමතක වුණා. මේ ඔයාලා හෙයා ඔයිල් හදාදී දැන් ගොඩාක් වෙලාවට අර දැන් මේ කාලේ නම් වයිරල් වෙච්ච දෙයක් නෙමේ රොස්මෙරි කියන්නේ. එතකොට ඔයාලා මේ රොස්මෙරි දාලා හෙයා ඔයිල් හදද්දී කිසිම වෙලාවක රෝස්මේරි විතරක් දාලා හෙයා ඔයිල් එක හදන්න එපා. රෝස්මේරි හරිම සැරයි. සමහර වෙලාවට එහෙම දාලා හදද්දී අපේ කොණ්ඩේ ඩැමේජ් වෙන්න වගේම කොණ්ඩේ යන්නත් ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා. ඒකින්ද ඔයාලා මම ඔයාලට ඉස්සරහට ගේන්නම් හෙයා ටොනික් එකක් වුණත් කොහොමද අපි හදාගන්නේ කියලා රෝස්මේරි වලින්. ඇත්තටම ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. නිකන් රොස්මේරි දාලා විතරක් හදන්න එපා කොණ්ඩේ දික් වෙනවනේ කියලා. අනිවාර්යයෙන්ම ඒකට තා මොනවා හරි ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා තමයි අපි හදන්න ඕන. රොස්මේරි සම්පූර්ණයෙන්ම දාන්න එපා. ඔයාලට මේකට ෆ්‍රෙෂ් රොස්මේරි ගන්න පුළුවන් නම් තවත් හොඳයි.
ඇත්තටම මට නම් හොයාගන්න බැරි වුණා. ඔයාලට එහෙම ගන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් ෆ්‍රෙෂ් රෝස්මේරි අරගෙන ඒක හොදලා හොඳට මද පවනේ වේලෙන්න දෙන්න තෙත චුට්ටක්වත් නැති වෙන්න. ඊට පස්සේ ඔයාලට මේ ඔයිල් එකට ඒ රෝස්මේරි දාලා මේ විදිහටම හදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදපු හෙයා ඔයිල් එක විනාඩි 15කට පස්සේ. ඇත්තට මේ විදි නම් මාර්ම සුවඳයි මේක. දැන් ඔයාලට ලිප ඕෆ් කරලා මේක සාමාන්‍යයෙන් එක පාටම අයින් කරන්න එපා. මේක සාමාන්‍යයෙන් පැයක් එකමාරක් දෙකක් විතර තියලා ඊට පස්සේ මේක ඇත්තටම ඔයගොල්ලෝ ප්ලාස්ටික් බෝතලයකට එකතු කරගන්නවට වඩා වීදුරු බෝතලයකට එකතු කරගන්න එක ඇත්තටම හොඳයි. අනික මම මේ හදපු එකේ මේ ඔයිල් එක ඔයාලා විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට උනත් එතකොට බෝඩිමක ඉන්න කෙනෙක්ට උනත් පොඩි බබාලා ඉන්න කෙනෙක්ට මේ ගොඩක් කාර්යබහුල කෙනෙක්ට උනත් මේ ඔයිල් එක හදාගන්න පහසුයි. ඇත්තටම ඔයාලට හොයාගන්න බැරි වුණත් බැරි වෙන්නේ මේ වදමල් එක විතරයි. ඒ අරෙන්න අනිත් දේවල් ඔයාලට හොයාගන්න එක හරිම පහසුයි. එතකොට මම මේ හෙයා ඔයිල් එක හදලා මේක මම වීදුරු බෝතලයකට තමයි දාලා තියාගන්නේ. ඊට පස්සේ මට ඇත්තටම මගේ යාළුවෙක් තමයි එයා මොකක් හරි හෙයා ඔයිල් වර්ගයක් අරගෙන ඒ කියන්නේ මොනවා හරි වෙළඳ පොලේ තියෙන එකක්. ඒකේ බොටල් එකක්. ඒක මේ එයා මට එකක් දුන්නා. අන්න ඒකේ තමයි මම දාලා මගේ කොණ්ඩෙට ට්‍රීට්මන්ට් කරන්නේ. ඒ කියන්නේ හෙයා ඔයිල් එක අතින් අල්ලන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ බොටල් එකට දාලා දාන්න පුළුවන්. ඒ වගේ ඒවා නැතත් ඔයාලට වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඒහා සමානවම මේ හෙයා ඔයිල් දාලා අපේ කොණ්ඩෙට දාන්න පුළුවන් බෝතල් මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. ඒක දාලා පාවිච්චි කරන විදිහ මම තවත් වීඩියෝ එකකින් ඔයාලට අරන් එන්නම්. මොකද ඇත්තටම මේක දැන් හදපු ගමන්නේ මේක නිමෙන්න ගොඩක් වෙලා යනවා. එතකොට මම මේ වීඩියෝ එක ඒකින්දා මෙතනින් අතර කරනවා. ඔයාලට ඒක දාලා ඒ බොටල් එකට දාලා කොහොමද අපි කොණ්ඩෙට ඒක ඇප්ලයි කරන්න කියලා මම ඔයාලට වීඩියෝ එකක් වෙනම අරගෙන එන්නම්. මේ තියෙන්නේ මම අර කියපු බොටල් එක. මේක නම් මම මේ දැන් හොදලා තියෙන්නේ තාම තෙතයි. ඔයාලට පුළුවන් දැන් මේකේ නම් තියෙනවා මේ දෙපැත්තෙන් මේ තියෙනවා මේ බුෂ් දෙකක්. ඒ දෙක අයින් කරාට පස්සේ ඔයාලට දැන් හදිසියෙවත් මේ සිදුරු වල එහෙම මොනවා හරි හිර වෙලා තිබුණා නම් එහෙම මොනවා හරි දේවල් මේ හෙයා ඔයිල් එකේ තියෙන දේවල් ඔයාලට ඒවා පිරිසිදු කරන්න පුළුවන්. අනික කොහොමන් දැන් මේකට දාලා තියාගන්න පුළුවන්. මම සාමාන්‍ය වීදුරු බෝතලෙට මේකට එකක් පුරවලා ඊට පස්සේ ඊටු ටික වීදුරු බෝතලයකට දාලා තියාගන්නවා. ඔයාලට පුළුවන් මේ කොහොමත් අපි මාසකට විතරනේ හදාගන්නේ. එක දැන් අපි හදාගත්ත හෙයා ඔයිල් එක ඉවරුණාට පස්සේ මේ බොටල් එක හොදන්න. අනිවාර්යෙන් හොදන්න. මොකද නැත්තම් අර මුඩු ගඳක් වගේ එනවා මේකෙන්. ඊට පස්සේ ඒ වෑනුත් අපිට අපේ කොණ්ඩේට අහිත කර වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාලා අනිවාර්යෙන්ම අර මාසයක් විතර මේක පාවිච්චි කරලා හෙයා ඔයිල් එක ඉවරුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක හොදලා හොඳට අවුවේ වේලලා නැවත පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් මේ හෙයා ඔයිල් එක දවසක් විතර මේ විදිහටම තියලා බොටල් එකකට දාගන්න පුළුවන් වුණත් තවත් හොඳයි. එහෙම නැති වුණත් කිසිම ගැටලුවක් නැහැ. මේක හොඳට නිවෙනකන් ඉඳලා ඔයාලා බොටල් එකකට දාලා ඔයාලගේ කොණ්ඩෙට ඇප්ලයි කරන්න පුළුවන්. මේක මේ මසාජ් කරන්නම කියලා එකක් නැහැ. මම නම් සාමාන්‍යයෙන් දැන් සමහර දවස්වලට අපිට නාන්න වෙන්නේ නැහැ නේ. දවස් දෙකකට සැරයක් වගේ නාන්න වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. වැස්ස හරි මොනවා හරි අසනීපයක් වුණොත් හරි. එතකොට ඔයාලට පුළුවන් අතට පොඩ්ඩක් ඇඟිලි තොඩු වලට මේ ඔයිල් එකෙන් පොඩ්ඩක් දාලා නිකන් කොණ්ඩෙට දාලා චුට්ටක් නිකන් පොඩි මසාජ් එකක් දෙන්න. දවසට එකපාරක් වගේ රැට නිදිය ගන්න ටිකකට කලින්. එතකොට මම ඒව ගැන පොඩි වීඩියෝස් ඔයාලට වෙනම අරන් එන්නම්. එහෙනම් ඉතින් මේක හදලා ඔයාලා පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මගේ වීඩියෝ එක මම මෙතනින් නතර කරනවා. ඔයාලා හැමෝම පරිස්සමට සතුටින් ඉන්න. අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට කැමති නම් තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕනේ නම් ඒ වගේම කොණ්ඩෙන් අර දික් වෙන්නේ නැති අයට කොණ්ඩෙ දික් කරගන්න කැමැත්තක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා මගේ life with nilu family එකට එකතු වෙන්න.